Did you clock that? You see that clock? Clock that. Clock that කියලා කියන්නේ clock කියන්නේ ඔරලෝසුවනේ. Is that clock correct? මේ clock කියන වචනේ අපි ක්‍රියාපදයක් විදිහට භාවිතා කරනවා. ක්‍රියාපදයක් විදිහට මේ clock කියන වචනේ භාවිතා කරන්න මුලින්ම රොමේනි වරුන්. ඉතින් මේ රොමේනි වරුන්ගෙන් ඉංග්‍රීසි භාෂාවට ආපු දෙයක් තමයි මේ clock කියන වචනේ ක්‍රියාපදයක් විදිහට භාවිතා කිරීම. හරි. Did you clock that? අපි මෙහෙම clock that කියලා ක්‍රියාපදයක් විදිහට මේක භාවිතා කරනවා. ඔයා මොකක් හරි දෙයක් ස්පොට් කරාද? ඔයා මොකක් හරි දෙයක් දැක්කද? Clock that. That. Thanks, Sean. Clock that කියන වචනේ ක්‍රියාපදයක් විදිහට භාවිතා කරනවා. අරක බලන්න, අරක ස්පොට් කරන්න කියන අදහස දෙන්න. ඉතින් ලස්සන වචනයක් ඔයගොල්ලන්ගේ vocabulary එකට එකතු කරගන්න. හැබැයි මතක තියාගන්න මේක slang word එකක්. හරි? ඒ කියන්නේ විධිමත් සමාජයක අපි මේක කතා කරන්නේ. හැබැයි යාළුවා අතර මචං did you clock that කියලා වාට කියන්න පුළුවන්. ඒ did you clock that කියද්දි මට තව එකක් මතක් වෙනවා මේ කොහෙද කියලා ඔළුව හරව බලනකොට වාට කියන්න පුළුවන් මචං watch your 6 o'clock 6 o'clock කියන්නේ ඔයාගේ දැන් මේ තියෙන්නේ 12 නම් ඔරලෝසුවේ අර පැත්තේ තියෙන්නේ මොකද්ද 6 I'm on your 6. 6 o'clock කියන්නේ අනිත් පැත්ත You guys watch each other sit. ඔයාගේ පිටිපස්ස Just watch my 6. so 3 o'clock මචං watch your 3 o'clock come on watch your 3 o'clock quickly කිව්ව ගමන් ආර බලන්න 3 o'clock ඔයාගේ 3 clock එක 12 1 2 3 නේද watch your 3 o'clock okay watch your 9 o'clock My clock or your clock? English කතා කරනකොට යාළුවොත් එක්ක එහෙම මචං did you clock that go where right මචං watch your 6 okay no මචං no now at you 8 මචං now at you 8 okay okay right see ලස්සනට භාවිතා කරන්නේ. ඉතින් මේ රුමේනි වරුන්ගෙන් අපිට ඉංග්‍රීසි භාෂාවට ඇවිල්ලා තියෙන වචන ගොඩක් පැල් කියන වචනේ. ඊට පස්සේ ලොලිපොප් කියන වචනේත් මේ රුමේනි වරුන්ගෙන් තමයි එන්නේ ඉංග්‍රීසි භාෂාවට. ඉතින් ලස්සනට කතා කරා.